ඔයා කවදා හරි මොකක් හරි ඩිසිෂන් එකක් ඔයාගේ ලයිෆ් එකේ ගත්තට පස්සේ ඔයාට හිතලා තියෙනවද මට මේක මීට වඩා කරන්න හොඳ විදිහක් තිබ්බනම් හොඳයි කියලා. ඒක ඔයාගේ ජොබ් එකේ දෙයක් වෙන්න පුළුවන්, ඇකඩමික් දෙයක් වෙන්න පුළුවන්, ඔයාගේ ලයිෆ් එකේ මොකක් හරි වැදගත් ඩිසිෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කාමරය අස් කරන එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා අලුතෙන් ට්‍රැවල් කරන්න ප්ලේස් එකක් හොයනවා නම්, අලුතෙන් මොනවා හරි කන්න try කරන්න ප්ලේස් එකක් හොයනවා නම් මේ දේවල් හොයාගන්න මොනවා හරි ලේසි විදිහක් තිබ්බොත් එහෙම නැත්නම් ස්මාර්ට් විදිහක් තිබ්බොත් හොඳ නැද්ද කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාගේ ලයිෆ් එකේ? ඉතින් ඔයාට මම කිව්වොත් කම්පියුටර් සයන්ස් එහෙම නැත්නම් පරිගණක විද්‍යාවෙන් අපිට මේවට යම් ආකාරයක විසඳුම් ටිකක් දෙන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා මොකද ඒ ගැන හිතන්නේ? අද මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ බ්‍රයන් ක්‍රිස්ටියන් සහ ටොම් ග්‍රිෆිත් කියන කතුවරුන් රචනා කරපු Algorithms to Live by කියන පොත ගැන. මේ පොතේ කතා කරනවා කම්පියුටර්ස් ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරන ඇල්ගොරිතම්ස් අපි කොහොමද අපේ ලයිෆ් එකේ තියෙන ප්‍රශ්න සෝල්ව් කරන්නත් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයා කැමති නම් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා දැනගන්න ඔයාට පුළුවන් මේ එපිසෝඩ් එක ඉවර වෙනකන් අහන්න. මම එපිසෝඩ් එක පටන් ගන්න කලින් මෙතනින් දාන්නම් මොන වගේ දේවල්ද අපි මේ එපිසෝඩ් එකේදී කතා කරන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ එපිසෝඩ් එක වැඩිදුරටත් බලන්න. එහෙම නැත්නම් අහන්න කලින් මේක ඔයාට බලන්න සෙට්ද කියලා තීරණය කරන්න. කම්පියුටර් ඇල්ගොරිතම්ස් ගැන මේ පොතේ ටිකක් දීර්ඝ විදිහට පැහැදිලි කරනවා. ඒ වගේමයි ඒක කොහොමද අපේ රියල් ලයිෆ් එකට යොදාගන්නේ කියලාත් මේ පොතේ දීර්ඝ විදිහට පැහැදිලි කරනවා. හැබැයි මම හිතුවා මේ පොතේ තියෙන දේවල් ඒ විදිහටම නැතුව මම තේරුම් ගත්ත විදිහට සහ රියල් ලයිෆ් උදාහරණත් එක්ක ඕගලන්ට පැහැදිලි කරොත් හොඳයි කියලා. ඉතින් ඔන්න මම මේකට ගන්නවා උදාහරණයක් ලංකාවේ ජීවත් වෙන කමල් කියන ළමයා ගැන. එයා යාගේ උපාධිය ඉවර කළා එයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඉතින් මම මෙන්න මේ කමල්ගේ ලයිෆ් එකට එයාගේ ජීවිතයේ දේවල් තීරණය කරන්න සහ එයාගේ ලයිෆ් එකේ choices වලට කොහොමද මේ Algorithms to Live by කියන පොතෙන් ගන්න දේවල් පාවිච්චි කරන්න කියලා මම ඔයාට real life examples එකම කියලා දෙන්න හිතුවා. ඉතින් මම මේ පොතේ තියෙන හැම concept එකක් ගැනම කතා කරන්නේ නැහැ. මේ පොතේ මට හොඳයි කියලා හිතුණු, ඒ වගේම ඉදිරිපත් කරන්න පහසුයි කියලා හිතුණු concept 6ක් ගැන තමයි මම මේ episode එකේදී ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්නේ. හරි. පළවෙනි එක තමයි optimal stopping කියලා කියන්නේ. ඉතින් මොකද්ද මේ optimal stopping කියලා කියන්නේ? දැන් මම මේ ඔප්ටිමල් ස්ටොපින් ගැන පැහැදිලි කරන්න කලින් මම පොඩ්ඩක් කියලෙන්නම් මොකද්ද ඇල්ගොරිතම් එකක් කියන්නේ කියලා කම්පියුටර් සයන්ස් වලට පරිගණක විද්‍යාවට අනුව. මේකට එක එක ආකාරයේ පැහැදිලි කිරීම දෙන්න පුළුවන්. නමුත් බොහොම සරලව කිව්වොත් එකිනෙකට සම්බන්ධ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් තමයි මේ ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ. ඉතින් මේවා මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න, ඒ වගේමයි ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න හැම කම්පියුටර් එකක්ම පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේමයි හැම කම්පියුටර් එකම හැම මොබයිල් ෆෝන් එකම හැම මොහොතකම ඔයා මේ YouTube වීඩියෝ එක බලන වෙලාවෙත් ඔයාගේ කම්පියුටර් එකේ ඔයාගේ ෆෝන් එකේ ඇල්ගොරිතම්ස් රන් වෙනවා ඔයාට අවශ්‍ය කරන දේවල් පහසු කරන්න. ඉතින් මේ ඔප්ටිමල් ස්ටොපින් ඇල්ගොරිතම් එක කියන එක අපි කම්පියුටර් සයන්ස් විදිහට කතා කරොත් මොනවා හරි දෙයක් සර්ච් කරලා choice එකක් මේක් කරනකොට ඒක කොයි වෙලාවෙද කොයි මොහොතේද කොහොමද ඒ දේ කරන්න ඕන කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ඔප්ටිමල් ස්ටොපින් ඇල්ගොරිතම් එකේ සීන සංසිද්ධියත් එක්ක. දැන් හිතන්න කම්පියුටර් එකේ මොකක් හරි ටාස්ක් එකක් තියෙනවා, මොකක් හරි දෙයක් හොයලා ඔයාට ආන්සර් එකක් දෙන්න ඕන. ඉතින් ඒ වෙලාවට මේ කම්පියුටර් එක දැනගන්න ඕන මොන වෙලාවටද අවශ්‍ය දෙයට උත්තරයක් දෙද්දි හොයලා නවත්තන්නේ කියලා. මොකද දැන් හිතන්නකෝ ඔයා මොනවා හරි වෙබ්සයිට් එකකින් කාරණයක් හොයනකොට. මොකද ඒ දේ කම්පියුටර් එක දැනන් හිටියේ නැත්නම් එයා දිගින් දිගට මේ දේ ඉන්ෆයිනයිට් විදිහට හොයනවා ඔයාට අවශ්‍ය උත්තරේ දෙන්න නැතුව. ඉතින් ඒ නිසා ඔයා මොකක් හරි කම්පියුටර් එකකින් ඇහුවාම එහෙම නැත්නම් කම්පියුටර් එක ඔයාට මොකක් හරි දෙක උත්තරයක් දෙනකොට ඒ කම්පියුටර් එක දැනගන්න ඕන මොන වෙලාවටද අදාළ දේ නවත්තලා අදාළ උත්තරේ දෙන්න ඕන කියලා. ඉතින් මෙතෙන්දි තමයි අපි මේ ඔප්ටිමල් ස්ටොපින් ගැන කතා කරන්නේ. ඉතින් ප්‍රසිද්ධ රූල් එකක් තියෙනවා. ඔයාට මොකක් හරි දෙයක් අවශ්‍ය වෙලාවට ඔයාට මොන හරි දෙයක් හොයාගන්න ඕන වුණාම ඔයා කරන්න ඕන පළවෙනි 137 වෙනකන් ඔයාට පුළුවන් දේවල් හොයන්න. හැබැයි මේ 137 ඔයා දේවල් හොයලා ඉවර වෙලා ඊළඟට හම්බෙන බෙස්ට් එක තමයි ඔයාට ගන්න පුළුවන් හොඳම දේ. දැන් මෙහෙම කිව්වට මේක හරියට තේරුන්නේ නැහනේ. මම මේක තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කමල්ගේ උදාහරණයකින්. ඔන්න දැන් මම ඔයාලට කිව්වා කමල් කියලා කියන්නේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කරලා එයාගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්. හිතන්න ඔන්න දැන් එයා එයාගේ ව්‍යාපාරය ආරම්භ කළා. දැන් එයා ව්‍යාපාරේ පොඩියට පටන් ගත්ත හින්දා එයාට අවශ්‍යයි ඇසිස්ටන්ට් කෙනෙක් එයාගේ ව්‍යාපාරය යත් එක කරගෙන යන්න. ඉතින් ඔන්න මේකට එයා අයිදුම් පත්‍ර කැඳවනවා. ඉතින් එයාට තියෙනවා අයිදුම් පත්‍ර 20ක් ඇවිල්ලා එයාගේ ඒ පොසිෂන් එකට ඇප්ලයි කරපු පුද්ගලයන්ගේ. ඉතින් මෙයා කොහොමද ඒ 20න් හරිම පුද්ගලයාව හොයාගන්නේ? අයිඩියා එකක් තියනවද? ඉතින් අපිට පුළුවන් ඒකට මෙන්න මේ 137 රූල් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ එයා මුල් 7 දෙනාගෙම CVs බලනවා. එහෙමත් නැත්නම් එයා මුල් 7 දෙනාවම ඉන්ටර්විව් කරනවා. හැබැයි එක්කෙනෙක්වත් හයර් කරන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි එයා ඒ දේ කරන්නේ. ඊට පස්සේ එයා මේ මුල් 7 දෙනාව
ඉන්ටර්වයුව කරලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ CV බලලා ඒ 7න් පස්සේ එන ටිකත් බලාගෙන යනකොට ඒ හම්බෙන පළවෙනි හොඳයි කියලා හිතන එක්කෙනා කියන්නේ අර 7 දෙනාට සාපේක්ෂව හම්බෙන පළවෙනි හොඳයි කියලා හිතන එක්කෙනා එයා හය කරනවා ඉතුරු ඒවා එකක්වත් බලන්නේ නැතුව. එතකොට එයාට පුළුවන් කාලය ගොඩක්ම ඉතුරු කරගන්න එයාගේ ව්‍යාපාරයට කට්ටියව හොයන වැඩෙන්. ඉතින් දැන් ඔයා හිතන්න පුළුවන් මෙතන 20 නම් ඉන්නේ එයාගේ පළවෙනි ව්‍යාපාර නම් පටන් ගන්නෙ. ඇයි ආයේ 20 හරහාම යන්නේ නැත්තේ? එයා හිම කෙනෙක් විතරක් රැන්ඩම්ලි තෝරගන්නේ කියලා. දැන් මම ඔයාට දුන්නේ උදාහරණයක්. ඒ 20කගේ උදාහරණය. ඉතින් ඔයා හිතන්න ඔයිට වඩා ලොකු කැන්ඩිඩේට්ලා ප්‍රමාණයක් ලොකු කම්පැනි එකක ඉන්ටර්වියුස් වලට ඇප්ලයි කරලා තියෙනවා කියලා. ඉතින් ඔන්න එතකොට මේ 137 රූල් එක පාවිච්චි කරන්න පුළුවන් පහසුවෙන්ම එයාට කැන්ඩිඩේට් කෙනෙක්ව තෝරගන්න. හිතන්න ඔන්න ඔයා දැන් කඩේකට ගිහලා කාට හරි ප්‍රසන්ට් එකක් දෙන්න හෑන්ඩ් බෑග් එකක් හොයනවා කියලා. ඉතින් මේ හෑන්ඩ් බෑග් හොයනකොට හිතන්න කඩේ තියෙනවා කියලා හෑන්ඩ් බෑග් 100ක් විතර. ඉතින් ඔන්න විවිධාකාරයේ choices තියෙනවා. විවිධාකාර prices, විවිධාකාර designs, විවිධාකාර colors වලින් හෑන්ඩ් බෑග්ස් තියෙනවා ගොඩක්. ඉතින් ඔයාට බොහොම ලේසි වැඩේ තමයි හිතන්නකෝ ඔයාට හෑන්ඩ් බෑග් 100ක් ගොඩක් තියෙනවා කියලා. ඔයාට පුළුවන් මුල් හෑන්ඩ් බෑග් 37ම බලාගෙන යන්න. හිතනවා මේ කාට හරි ප්‍රසන්ට් එකක් දෙන්න තමයි හොයන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ මුල් හෑන්ඩ් බෑග් 37 දිහා බලාගෙන යන්න. ඒක ගන්නවා කියන කිසිම අයිඩියා එකක් නැහැ. මේ 37 පහ වුණාට පස්සේ ඔයාට හම්බ වෙනවා පළවෙනියටම ආපහු හෑන්ඩ් බෑග් එකක්. ඒකේ ස්ටයිල් එකත් ලස්සනයි. ඒකේ ගානත් ඔයාට ඕකේ. ඒ වගේමයි ඒකේ කලර් එකත් ඔයාට මැචින්. එහෙනම් ඔයාට පුළුවන් අනිත් එකක්වත් දිහා බලන්න නැතුව ඒ හෑන්ඩ් බෑග් එක මිලදී ගන්න. දැන් ඔයාට හිතන්න පුළුවන් මේ කියන කතන්දරේ ජීවිතේ හැම ඩිසිෂන් එකකටම හැම දෙයකටම හරිද කියලා. නෑ. ඒක හැම වෙන්නේ නෑ. මොකද ඔයාගේ ලයිෆ් එකේ තියෙන හැම දෙයකටම මේ රූල් එක පාවිච්චි කරන්න බෑ. නමුත් ඔයා දැනගෙන ඉන්න ඔයාට මොනවා හරි කන්ෆ්ලික්ට් ඩිසිෂන් එකක් තිබ්බොත් ඒ වගේමයි ඔයාගේ රැකියාවේදී ඔයා ඇකඩමික් දෙයක් කරනකොට ඔයාට මොනවා හරි ඩිසිෂන් එකක් ගන්න ඕන ඔයාගේ හිතේ ෆේවරිට් දෙයක් නැතුව. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ 137 රූල් එක පාවිච්චි කරලා අන්න ඒ වගේ වෙලාවට ඩිසිෂන් එකක් ගන්න. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ හිතන්න ඔයාට මොනවා හරි දෙයක් තියෙනවා choices ගොඩාක් තියෙනවා. ඔයාට හිතා ගන්න බෑ මොකක්ද ගන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා එක හිත ඉන්න ගියොත් ඔයා ලොකු කාලයක් එකට වැය කරනවා. එහෙම නැත්නම් ජීවිතේ මොකක් හරි ඩිසිෂන් එකක් වෙන්නත් පුළුවන්. ඔයාට තියෙනවා දේවල් 5-6ක්ම තීරණය කරන්න. ඔයාට හිතා ගන්න බෑ මම කොයි choice එක කොයි වෙලාවටද ගන්න ඕන. එහෙම නැත්නම් මට හොඳම දේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවකට ඔයාට හිතා ගන්න බැයි නම් මොකක්ද කරන්න කියලා ඔයාට පුළුවන් මේ 37% rule එක දාලා ඔයාට එකක් පික් කරගන්න. සමහර විට ඒ ගන්න එක ඔයාට තියෙන best choice එක වීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා explore එහෙම නැත්නම් exploit trade off කියන එක. දැන් ඔයාලට ලයිෆ් එකේ ඕන තරම් ඇවිල්ලා තියෙන ප්‍රශ්න. මම already කර ඉන්න දේම කරනවද? එහෙම නැත්නම් මම අලුත් දෙයක් try කරලා බලනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න computers වලටත් එනවා. ඒගොල්ලෝ already වැඩ කරන දෙයටම stick වෙලා ඉන්නවද? එහෙමත් නැත්නම් අලුතෙන් මොන හරි දෙයක් try කරනවද කියලා. ඉතින් මෙන්න මේකත් කරන්න බොහොම සරල ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හිතන්නවා කෑම කන්න ආසම තැනක් තියෙනවා. ඉතින් ඔයා ගොඩක් වෙලාවට හිතන්න හැම දවසකම එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක් නැත්නම් සතියකට සැරයක් ඔයා කන්න කෑම එකක් තියෙනවා. ඔයා ඒ කෑම කන්න කැමතිම තැනින් තමයි ඔයා නිතරම ආහාර ගන්න. මොකද ඔයා වෙනින් තැනක් try කරලා බලන්නත් බයයි. මොකද ඔයා කැමති නෑ ඔයාගේ taste එකට මොනවා හරි ගැටලුවක් වෙලා ඔයාට ඒ කන කෑම එකත් එපා වෙයි කියලා. එහෙම ඒවා තියෙනවනේ ඕන තරම් නේද? ඉතින් ඔයාට හැබැයි පුළුවන් ඉඳලා හිටලා අලුත් දෙයක් try කරලා බලන්න. ඉතින් ඔයාට පුළුවන් ඒ දේ හරියන්නේ නෑ වගේ නම් අර දෙයටම stick වෙලා ඉන්න. එහෙමත් නැත්නම් අර අලුත් දේ හොඳයි වගේ නම් ඔයාට පුළුවන් ඒ දේත් ඔයාගේ life එකට එකතු කරගන්න. හිතන්නකෝ ඔයා දැන් ඔයාගේ favorite තැනකින් ඔයා කොත්තුවක් කනවා. ඒකට ඔයා කොච්චර ආසයිද කියනවා නම් ඔයා හැම සතියකම වැඩ ඇරිලා එන ගමන් එතනින් කොත්තුව කාලා තමයි එන්නේ. ඒ වගේමයි ඔයාට අලුත් තැනක් try කරලා බලන්නත් කම්මැලි. මොකද ඔයා හිතනවා ඔයාගේ හිතේ යටින් මං වෙනින් තැනක් try කරාට මට මේ experience එකම මට මේ රහම දැනෙන එකක් නෑ කියලා. හැබැයි ඔන්න ඔයාගේ යාළුවෝ ටික ඔයාට කරදර කරලා අපි වෙනින් තැනකින් try කරමු කියනකොට ඔයා අකමැත්තෙන් හරි ගිහිල්ලා එක තැනක් try කරනවා. ඔන්න එතකොට ඔයාට තේරෙනවා ෂා මම මෙච්චර කල් මේ කකාව බී හිටපු තැනට වඩා මම මේ අලුතෙන් try කරපු තැන හොඳයිනේ වගේ එකක්. එතකොට ඔන්න ඔයාට තේරුම් ගන්න පුළුවන් right මම මේ අලුතෙන් දෙයක් try කරා මේකත් මට set වගේ. එහෙනම් මට ඒ දෙයක් පුළුවන් මගේ life එකට ඇතුළත් කරගන්න කියලා. එහෙමත් නැත්නම් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා එතෙන්ට ගියාම නෑ මේක නම් මට set නෑ. මේ කාප් එක නම් ගන්න දෙයක් නෑ. එහෙනම් ඔයාට පුළුවන් ඒ දේ අතහැරලා දාලා අර පරණ දෙයටම stick වෙලා ඉන්න. ඉතින් දැන් ඔය කෑම කන උදාහරණයක්නේ. දැන් හිතන්න ඔයාට exam එකක් කිට්ටු වෙලා ඔයා දේවල් පාඩම් කරන විදිහක් තියෙනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ. හැබැයි ඔයා බයයි අලුත් දෙයක් try කරලා බලන්න. මොකද එහෙම වුණොත් ඔයාට exam එක fail වෙන්න වෙයි. මොකද දන්නේ නැති දෙයක් try කරන්න බෑනේ කියලා. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ඔයා අලුතෙන් මොන හරි දේවල් පාඩම් කරන ක්‍රමයක් හොයාගත්තොත් ඔයාට පුළුවන් වෙන්න පුළුවන් සමහර වෙලාවට exam එකකට ගොඩක් ඉක්මනට දේවල් study කරලා ඒ exam එක හොඳින් කරන්න. හැබැයි තවත් සමහර වෙලාවට ඔයා ඒ අලුතෙන් හොයාගන්න දේ හින්දා ඔයාගේ පරණ දේත් ඔයාට මගහැරිලා ඔයාට exam එක down වෙන්න උනත් පුළුවන්. ඉතින් මේකේ දෙපැත්තක්ම තියෙනවා. අපි තව උදාහරණයක් ගමුකෝ.
ඔන්නවාට මොකක් හරි අසනීපයක් තියෙනවා. ඉතින් ඒ අසනීපයට වෛද්‍යරු කීප දෙනෙක්ගේම බෙහෙත් අරගෙන හරි ගියේ නෑ. හැබැයි ඊට පස්සේ ඔයාට එක වෛද්‍යවරයෙක්ගෙන් පුළුවන් වෙනවා ඒ ගන්න බෙහෙත් වලින් ඔයාගේ සිම්ප්ටම්ස් මැනේජ් කරගෙන ඉන්න. එතකොට ඔන්න ඔයා හිතනවා හරි මෙන්න මේ වෛද්‍යවරයා තමයි මට ගැලපෙන්නේ කියලා. ඉතින් ඔයා ඉතින් එහාට වෙන කවුරුත් වෛද්‍යවරු ගැන කන්සර්න් කරන්නේ නෑ. හැබැයි ඊට පස්සේ ඔන්න කවුරු හරි ඔයාට රෙකමන්ඩ් කළා. එහෙම නැත්නම් ඔයාව බලහත්කාරයෙන්ම තවත් වෛද්‍යවරයෙක් ගාවට එක්කන් යනවා. සමහර වෙලාවට ඒ වෛද්‍යවරයා දෙන බෙහෙත් වලින් ඔයාට තියෙන ගැටලුව ගොඩක් දුරකට අඩු වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔයා තීරණය කරනවා ෂා මට එහෙනම් ඊට පස්සේ මොනවා හරි ගැටලුවක් આવොත් මම මෙන්න මේ වෛද්‍යවරයා ළඟට යනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේකෙන් අපේ ලයිෆ් එකට දෙයක් ගන්නෙ? ඔයාගේ ලයිෆ් එකේ එකම දෙයක් හොඳයි කියලා ඒ දේටම ස්ටික් වෙලා ඉන්න කෙනෙක් නම් වෙන කිසිම දෙයක් try කරලා බලන්න නැතුව ඔයා ජීවිතේ සමහර වෙලාවට පොඩි බ්‍රේක් එකක් අරගෙන පොඩ්ඩක් ඒ ඉන්න තැනින් ආපස්සට ඇවිල්ලා අලුත් දෙයක් try කරලා බලන්න. හැබැයි ඒකට ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න එපා. හැබැයි අලුත් දේ try කරාට පස්සේ ඒක ඕකේ වගේ නම් එහෙමත් නැත්නම් ඒක තිබ්බ එකට වඩා හොඳයි වගේ නම් ඔයාට පුළුවන් තිබ්බ එක අතහැරලා ඒ දේ කරන්න යන්න. ඒ දේ ඔයාගේ ලයිෆ් එකට එකතු කරගන්න. එහෙමත් නැත්නම් තියෙන එකත් එක්කම සමාන්තරව ඔයාට පුළුවන් ඒ දේ ඔයාගේ ලයිෆ් එකට ඇඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ආපහු ඒ try කරපු දේ පැත්තකින් තියලා ආපහු ඔයා කර හිටපු දෙයටම ස්ටික් වෙලා ඉන්න. ඉතින් දැන් මට කියන්න අමතකුණාට අර කමල්ගේ උදාහරණ තමයි කමල් අර කොත්තුව කන තැන එයාගේ යාළුවෝ ටික එකතු වෙලා යාව වෙනින් තැනකට එක්කන් යනවා. ඉතින් ඔන්න වගේ සරල එක්සැම්පල් එකක් තමයි මට ඔයාට දෙන්න ඕනුනේ. ඉතින් ඔයා බලන්න ඇති මේ හරිම සරල කතන්දරනේ මේවා තියෙන. ඉතින් කම්පියුටර් ඇල්ගොරිතම්ස් කිව්වහම මීට වඩා සංකීර්ණයිනේ. මේවා මෙහෙමද කරන්න කියලා. නෑ. ඒවා තියෙන්නේ මේ වගේ සරල දේවල් ටිකක් තමයි. ඕගොල්ලෝ තමයි දේවල් සංකීර්ණ කරගන්නේ. හැබැයි ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාගේ ලයිෆ් එකේ සමහර වෙලාවට ඔයා එකම දෙයට ස්ටික් වෙලා ඉන්නකොට ඔයා වෙන දේවල් try කරලා බැලුවද? ඔයා සමහර විට කඩේට ගියාම කෑමක් ගන්නකොට එකම දේ වෙන්නේ නැති දිගටම කන්නේ. ඒ වගේම මොනවා හරි බීම් එකක් ගෙනහලා try කරනකොට ඔයා එකම જાතියේ බීම් එක වෙන්නේ නැති බොහොම කාලයක් තිස්සේ ගන්න නැත්තේ. ඒ වගේමයි ඔයා travel කරන්න යද්දී ඔයාට නිදහස් තැනකට යන්න ඕන වුණාම ඔයා පුරුදු වෙලා තියෙන එකම තැනට වෙන්න නැති යනවා ඇත්තේ. ඒ වගේම ඔයා බෙහෙත් ගන්න උනත් එකම වෛද්‍යවරයා ගාවට වෙන්නේ නැති දීර්ඝ කාලිනව යනවා ඇත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ලයිෆ් එකේ දේවල් පොඩ්ඩක් චේන්ජ් කරලා බලන්න වෙනසකටත් එක්ක. ඊට පස්සේ අපිට තියෙනවා sorting theory, sorting algorithms. දැන් කම්පියුටර් එකක් මොනවා හරි සර්ච් කරනකොට එයා දේවල් සෝට් කරලා තියා ගන්නවා. ඉතින් ඔයාට යම් ආකාරයක කම්පියුටර් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඔයා දන්නේ නැති sorting algorithms තියෙනවා. අපිට bubble sort, merge sort මෙන්න මේ වගේ කියලා ගොඩාක් algorithm තියෙනවා sorting වලට. ඉතින් අපිට දෙයක් sort කරගත්තාම අපිට ඒක search කරගන්න ලේසි. ඉතින් මේක අපි කොහොමද සැබෑ ලයිෆ් එකේ දෙයකට ඇප්ලයි කරගන්නේ? ඔන්න දැන් අපි කමල් ගැන කිව්වනේ. කමල් කියන්නේ හරිම අපිලිවෙල ළමයෙක්. එයාගේ කාමරේ හරියට නිකන් අවුල් ජාලාවක්. එයාගේ ඇඳුම් ටික එක පැත්තක, පොත් ටික එක පැත්තක, එයාගේ කම්පියුටර් එකේ ඒ බඩු ටික තව පැත්තක. ඒ වගේමයි කාමරේ අතුගාලා නැහැ බඩු CCකට හරිම අපිලිවෙලයි. ඉතින් කමල්ගේ අම්මා හැමතිස්සෙම කමල්ට බයිනවා මොකක්ද ළමයෝ බලන්නකෝ මේ කාමරේ හැටි නිකන් පිස්සන් කොටුවක් වගේනේ. කිසිම පිළිවෙලක් නැහැනේ. මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් ටික හැමදාම අහන් ඉන්න බැරි හින්දා ඔන්න කමල් තීරණය කරා මුළු දවසක්ම මහන්සි වෙලා එයාගේ මුළු කාමරේම අස් කරනවා කියලා. ඉතින් ඔන්න ඇඳුම් ටික එක තැනකින් තියලා ඒ වගේමයි එයාගේ ස්ටඩි කරන දේවල් ටික වෙනම පැත්තකින් තියලා එයාගේ ව්‍යාපාරයට අදාළ කරන ලිපි ගොනු ලියකියවිලි වෙනම පැත්තකින් තියලා එයාගේ කම්පියුටර් උපාංග ටික ඒ කියන්නේ කීබෝඩ් මවුස් ඒ වගේමයි කේබල් ඔය හැමදේම තව තැනකින් තියලා එයාගේ කාමරේ බොහොම නීට් එකට අස් කරා. හැබැයි දවස් දෙක තුනකට පස්සේ තිබ්බටත් වඩා එයාගේ කාමරේ අවුල් වුණා. ඔන්න ඊට පස්සේ කමල්ට කොහොම හරි මේ පොත කියවන්න හම්බුණා. ඊට පස්සේ එයා ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම කාරණාවක්. ඔයා පිළිවෙලකට අස් කරලා තියන්න ඔයාට නිතරම අවශ්‍ය වෙන දේවල් ටික විතරක්. ඉතුරු හැමදේම එක ප්ලේස් එකකට කරලා තියන්න පැත්තකට කරලා අවශ්‍ය වෙලාවට විතරක් ඒක හොයන්න. ඒ මොකක්ද ඒ කිව්වේ නේද? දැන් කමල් එයාගේ උපාධිය සම්පූර්ණ කරලා ඉවරයි. එයාට දැන් ඒ උපාධියෙන් ඉගෙනගත්ත දේවල් වලින් එච්චර ලොකු වැඩක් නැහැ එයාගේ ව්‍යාපාරය පටන් ගත්ත දෙයට. බොහොම සුළු දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. බොහොම සුළු පොත්පත් ටිකක් තමයි එයාට අවශ්‍ය වෙන්නේ. ඉතින් එයාට අනිත් පාවිච්චි කරපු පොත්පත් එයාට ඇති වැඩක් නැහැ. ඒ වගේමයි කමල්ගේ කාමරේ එයා කාලයක් තිස්සේ ඇඳපු ඇඳුනුත් තියෙනවා. එයා ගෙදෙට්ට අඳින ඇඳුනුත් තියෙනවා. ඒ වගේම එයා වෙන කොහෙට හරි අඳන් යද්දි තියෙන ඇඳුම් ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් වලිනුත් කමල් කල්පනා කරා එයාට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ වෙන කොහෙට හරි යද්දි අඳින ඇඳුම් ටික විතරයි කියලා. ඉතින් ඒ වගේම එයාගේ කම්පියුටර් උපාංග ටික ගත්තත් එයාගේ ලැප්ටොප් එකයි මවුස් එකයි ඇරුණාම අනිත් එයාගේ ෆෝන් එක charge කරන කේබල් එකත් ඇරුණාම අනිත් හැමදේම එයාට නිතරම අවශ්‍ය වෙන දේවල් නෙමෙයි. එයාගාව කැමරා එකක් තියෙනවා, එයාගාව එක්ස්ටර්නල් මයික් එකක් තියෙනවා. හැබැයි එයාට ඒ දේවල් හැමතිස්සෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවා හරි වෙනස් විදිහේ දෙයක් කරන්න ගියාට පස්සේ තමයි එයාට ඒ දේවල් ටික අවශ්‍ය වෙන්නේ. ඉතින් කමල් තීරණය කරනවා වුණ එයාට නිතරම අවශ්‍ය වෙන දේවල් ටික විතරක් එයා සෝට් කරලා එයා හොඳට අස්පස් කරලා තියා ගන්නවා. ඒ කියන්නේ එයාට බොහොම ගන්න ලේසි වෙන තැන් වලින්. ඒ කියන්නේ උදේට එයා ඇඳන් යන ඇඳුම් ටික ස්ටැක් එකක් හදලා ඔන්න එයාගේ ඇඳ ළඟින්ම එයා තියලා තියෙනවා.
ඒ වගේම යාට නිතරම අවශ්‍ය වෙන පොත්පත් ටික, ලියකියවිලි ටික එයා වෙනම පැත්තකින් තියලා තිනවා යාගේ පොත් මේසේ. ඒ වගේම යා නිතරම පාවිච්චි කරන ලැප්ටොප් එක, මවුස් එක, ඒකට අදාළ කේබල් ටිකත් වෙනම තියලා තියෙනවා. ඊට පස්සේ යා කාමරේ වෙනම කෙළවරකට ගිහිල්ලා පිළිවෙලකට නැතුව එයාගේ අර අනිත් හැමදේම තියලා තියෙනවා. එයාට මොනවා හරි දෙයකට අවස්ථාවක් ආවොත් විතරයි අර දේවල් වලින් එයා හොයන්නේ. ඉතින් අන්න ඒ ක්‍රමයට කරාම කමල්ට තේරුම් ගියා එයාගේ කාමරේ කලින් තරම් ඉක්මනට හැඩි වෙන්නේ නැහැ. කලින් තරම් ඉක්මනට අපිළිවෙල වෙන්නේ නැහැ කියලා. දැන් ඔයාටත් ඒ දේම ඔයාගේ ලයිෆ් එකේ කරන්න පුළුවන්. මේ කමල් කරපු දේම. ඉතින් ඔයාට පුළුවන් ඔයා නිතරම භාවිතයට ගන්න දේවල් ටික විතරක් බොහොම ළඟ තැනක අස් කරලා පිළිවෙලකට තියාගන්න. ඔයාට බොහොම කලාතුරකින් අවශ්‍ය වෙන දේවල් ටික විතරක් ඔයාට පුළුවන් පැත්තකින් ගොඩ ගහලා තියන්න. ඔයාට අවශ්‍ය වෙලාවට විතරක් එතනින් ඒ දේ හොයාගන්න පුළුවන්. එහෙම වුණාම ඔයා නිතරම ගන්න දේවල් තියෙන්නේ බොහොම පිළිවෙලකට. ඔයාට ඒක බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. කාලය ගත වෙන්නේ නැහැ. ඒ වගේමයි ලොකු අපිළිවෙලක් නැති නිසා, ලොකු බඩමුට්ටු ප්‍රමාණයක් නැති හින්දා ඔයාට ගත්ත දේ ගත තැනින් තියන්නත් ලේසි. ඒ වගේමයි අර අනිත් පැත්තේ ගොඩ ගහලා තියෙන ගොඩ ඔයාට ඉක්මනට අවශ්‍ය වෙන්නේ නැහනේ. බොහොම කලාතුරකින් තමයි ඔයාට මේ දේවල් ටික අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඔයාට අල්ලන්න වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වගේමයි ඔයාට අවශ්‍ය වෙන්නේ එක සැරේට එක දෙයක් වගේ තමයි. එතකොට ඔයාට පුළුවන් අර අවුල් ජාලය පීරලා ඉවර වෙලා ඔයාට පුළුවන් අවශ්‍ය දේ හොයාගන්න. එතකොට ඒක ලොකුවට අවුල් වෙන්නෙත් නෑ. ඕන දේ හොයාගත්තා ආපහු ඒක එතනින් තියලා තිබ්බා. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඔයාට පුළුවන්කම තියෙනවා දේවල් සෝට් කරලා තියන්න. එතකොට ඔයාට නිතරම අවශ්‍ය දේවල් සර්ච් කරනකොට බොහොම ලේසියෙන් ඒ දේ කරගන්න පුළුවන්, කරදරයටපත් වෙන්නේ නැතුව. ඊට පස්සේ තියෙන්නේ කැෂින්. මොකක්ද මේ කැෂින් කියලා කියන්නේ? ඉතින් ඔයාට යම් ආකාරයක අත්දැකීමක් ඇති. ඔයා මොකක් හරි වෙබ්සයිට් එකක් පළවෙනි පාරටම ඔයාගේ බ්‍රවුසර් එකෙන් ගිහිල්ලා ඕපන් කරනවා නම් ඒක ලෝඩ් වෙලා ඩිස්ප්ලේ වෙන්න ටික වෙලාවක් යනවා. හැබැයි ඊට පස්සේ ඔයා ඒ වෙබ්සයිට් එක ආයි ඇක්සස් කරනකොට ඔයාට ඒ තරම් ටයිම් එකක් යන්නේ නැහැ ඒ වෙබ්සයිට් එක ඇක්සස් කරන්න. ඒකට URL එක දීලා ගියපු ගමන් ටක් ගාලා ලෝඩ් වෙනවා. ඒ වගේමයි ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් එක්ස්ප්ලෝරර් එක. එහෙම නැත්නම් Mac එකක ෆයින්ඩ් එක නම්. ඉතින් ඔයා මොකක් හරි ෆයිල් එකක් එකේ සර්ච් කරලා පළවෙනි පාරට හොයද්දි ඒකට යම් කිසි වෙලාවක් යනවා ඒක සර්ච් වෙලා ඔයාට අදාළ ෆයිල් එක හොයලා දෙන්න. හැබැයි ඔයා ඒ ෆයිල් එකම ආයි නැවත පාරක් හෙවුවොතින් අර පළවෙනි පාර තරම් ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ ඔයාට ඒ ෆයිල් එක හොයලා දෙන්න. ඉතින් එහෙම වෙන්නේ කැෂින් හින්දා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ කැෂින් කියන කන්සෙප්ට් එක ඔයාගේ ලයිෆ් එකේ දේවල් වලටත් පාවිච්චි කරන්න. ඉතින් කමල් මේක ඉගෙන ගත්තේ කමල්ගේ ආච්චිගෙන්. ඒ කොහොමද ඒක ආච්චිගෙන් ඉගෙන ගත්තේ? ඔන්න කමල්ගේ ආච්චිගේ කාමරේ ආච්චි දේවල් පිළිවෙලට තියාගෙන ඉන්නවා. පිළිවෙලට තියාගෙන ඉන්නවා කියන්නේ අර කලින් ඉස්සෙල්ලා උදාහරණේ කිව්ව විදිහේ පිළිවෙලක් නෙමෙයි. ඉතින් ඔන්න කමල්ගේ ආච්චි හැමදාම බොන බෙහෙත් ටික එයාගේ කබඩ් එකේ එකම ඩ්‍රෝවර් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආයේ ඩ්‍රෝවර් එක අරිනවා, ඒකෙන් බෙහෙත් ටික ගන්නවා, ආයෙමත් ඒ බෙහෙත් ටික ඒකට දානවා. ඒ වගේමයි කමල්ගේ ආච්චිගේ කාමරේ තියෙන ටීවී එකේ රිමෝට් එක හැමතිස්සෙම මේ ටීවී එකත් එක්ක ඉස්සරහ තියෙන ඩ්‍රෝවර් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ඒ අදාළ දෙයට අදාළ තැනක් තියෙනවා. ඉතින් කමල් කාමරේට ඇවිල්ලා ආච්චියෙන් අහනවා ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා. ඉතින් ආච්චි එතකොට කමල්ට කියනවා අපි හැමදාම එකම විදිහට පාවිච්චි කරන දේවල් වලට අපි ආයෙ මේ දේ හොය මහන්සි වෙන්නේ ඇයි කියලා. ඉතින් කමල් ටිකක් මේක හිතන්න ගන්නවා. දැන් බලන්න මේ කමල් හිතන විදිහටම ඔයාගේ ලයිෆ් එකෙත් ඔයාට දේවල් හිතන්න උනාද කියලා. ඔයාගේ බයිසිකලේ, ඔයාගේ කාර් එකේ, එහෙම නැත්නම් ඔයාගේ කාමරේ දොරේ යතුර ඔයාට නිශ්චිත තැනක් තියනවද හොයන්න. එහෙමත් නැත්නම් ඔයාට හදිසියකට කොහේ හරි යන්න ඕන වුනහම ඔයා ඔය දේවල් ටික ගෙදර ඉන්න අනිත් අයටත් අනම්මනම් කිය හතර වටේ හොයනවාද? අම්මේ මේ යතුර දැක්කද? තාත්තේ මේ යතුර කො? මම මේක මෙතන ඊයේ තිබ්බනේ. අද මේක මෙතන නෑනේ. ඔයා එහෙම කියලා තියනවද? තියනව නේද? හරි. ඒ වගේමයි කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වුනහම ඔයාට අදාළ කරන ඇඳුම් ටික තිබ්බ තැනක හොයාගන්න බැරි වෙලා නැද්ද ඔයාගේ ලයිෆ් එකේ? එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් charge එක ඔයාගේ ගෙදරට යාළුවෙක් ඇවිල්ලා එහෙම නැත්නම් තව කවුරු හරි ඉල්ලුවාම ඔයාට දෙන්න ලේසියකට හොයාගන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් ඔයාට මුණක් ඔයාගේ ෆෝන් එක තියපු තැන, ඔයාගේ ෆෝන් charge එක තියපු තැන හොයාගන්න බැරි වෙලා හතර වටේ මුළු කාමරේම හොයලා නැද්ද? ඉතින් දැන් මේ ෆෝන් charge එක, ඔයාගේ බයිසිකලේ, ඔයාගේ කාර් එකේ, ඔයාගේ කාමරේ යතුර, ඊට පස්සේ ඔයා බලන ටීවී එකේ රිමෝට් එක, ඔයාගේ ෆෝන් එකේ charge එක, මේ වගේ දේවල් ඔයාට ලයිෆ් එකේ හැම දවසකම සමහර විට හැම පැය කිහිපයකට වරක්ම අවශ්‍ය වෙන දේවල්. ඉතින් ඔයා මේ අවශ්‍ය දේවල් ටික නිසියාකාර නිසි තැනක හැමදාම තියලා තිබ්බනම් ඔයාට පුළුවන් නේද මොකක් හරි ගැටලුවක් වුණාට පස්සේ මොකක් හරි අවස්ථාවයකට ඒ දේවල් හොයනකොට බොහොම පහසුවෙන් ඒ ටික හොයාගන්න. ඒ ගැන ඔයා හිතලා බලවද? ඉතින් මෙන්න මේ දේ තමයි අපිට අපේ ලයිෆ් එකට ගන්න පුළුවන් මේ කැෂින් කියන එක්සැම්පල් එකෙන්. ඔයාට නිතරම අවශ්‍ය කරන දේවල් තියාගන්න යම් කිසි නිශ්චිත ස්ථානයක් තියාගන්න. මොකද එතකොට ඔයාට නිතරම අවශ්‍ය වෙන දේවල් ආයි හොය ඒකට ඔයාගේ කාලේ නාස්ති කරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ.
එතකොට ඔයාට පුළුවන් ඒ දේ බොහොම පහසුවෙන් කරගෙන ඉදිරි වැඩේ කරන්න යන්න. ඉතින් මේක තමයි ඔයාට කෑෂින් වලින් ගන්න පුළුවන් එක්සැම්පල් එක. ඊට පස්සේ අපිට ඇල්ගොරිතම් වලින් ගන්න පුළුවන් උදාහරණය තමයි ෂෙඩියුලින් කියලා කියන්නේ. මේක ස්කෙඩියුල් කියනවා, ෂෙඩියුල් කියනවා. ඔයාට කැමති ක්‍රමයකට මේක ප්‍රොනවුන්ස් කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කම්පියුටර් ඇල්ගොරිතම් එකක් වුණාට පස්සේ මේ ෂෙඩියුලින් කියන එක තියෙන්න ඕන. ඒ කියන්නේ මොන ටාස්ක් එකද ඉස්සෙල්ලා කරන්න ඕන, මොන ටාස්ක් එකටද ප්‍රයොරිටි එකක් දෙන්න ඕන, මොන ටාස්ක් එකද අපිට පස්සේ පහුවෙලා කරන්න පුළුවන් කියලා. ඉතින් කම්පියුටර් ඇල්ගොරිතම් එකක් වුණාට පස්සේ මෙන්න මේ ෂෙඩියුලින් කියන දේ හරියට තියෙන්න ඕන. එහෙම නැත්නම් යාට එෆිෂන්ට් ඇල්ගොරිතම් එකක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයාගේ ලයිෆ් එකෙත් ඔයාට පුළුවන් මේ ෂෙඩියුලින් කියන එක පාවිච්චි කරන්න. දැන් කමල්ගේ උදාහරණයෙන් ඔන්න අපි ගමු. ඔන්න එක දවසක් තියෙනවා කමල්ට එදාට යාට වැඩ ගොඩයි. එයා ඔන්න ඉංග්‍රීසි කෝස් එකක් පටන් අරගෙන තියෙනවා. එයාට ඒ කෝස් එකේ එක්සෑම් එකක් තියෙනවා. ඒ වගේමයි එයාට යාළුවෙකුත් හම්බෙන්න යන තියෙනවා. ඊට අමතරව එයාගේ ව්‍යාපාරයට ඔන්න අලුතෙන් ආයෝජකයෙක් එනවා. එයාට ඒක හම්බෙන්න යන්නත් තියෙනවා. ඒත් එක්කම එයාගේ පවුලේ කට්ටියත් එක්ක එයාට රැකෑමක් තියෙනවා. එයාට ඒකට යන්නත් අවශ්‍යතාවක් තියෙනවා. හැබැයි ඒත් එක්කම පහුවදා දවසේ උදේ එයාට තව යාළුවෝ කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යන වැඩකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ හැම දෙයකටම එයාට ලෑස්ති වෙන සිද්ධ වෙලා තියෙනවා මේ එක දවස ඇතුළත. ඉතින් කමල් තේරුම් ගත්තා මේ දේවල් ඔක්කොම මට එක සැරේ කරන්න බෑ. මම මේ ටික ප්‍රයොරිටයිස් කරගන්න ඕනේ. මම තමයි ෂෙඩියුල් එකක් හදාගන්න ඕන කියලා. ඒ ෂෙඩියුල් එකේ පළවෙනි රූල් එක තමයි අර්ජන්ට් ටාස්ක් ටික එයා මුලින්ම කරන්න ඕන. ඊට පස්සේ ඉතුරු වෙන ටික එයාට පුළුවන් ප්‍රයොරිටයිස් කරගන්න අවශ්‍ය විදිහට. දැන් කමල්ගේ උදාහරණය අනුව එයාට එතන තියෙන අර්ජන්ට්ම වැඩේ තමයි එයාගේ ව්‍යාපාරයට එන ආයෝජකයාත් එක්ක මීටින් එකට ලෑස්ති වෙන එක. ඉතින් එයා මුලින්ම කරේ ඒ මීටින් එකට අදාළ විදිහට ලෑස්ති වෙලා ඒ ආයෝජකයව හම්බෙන්න ගියේ. ඊට පස්සේ කමල් ගියා එයාගේ යාළුවව හම්බෙන්න. හැබැයි යාළුවව හම්බෙන්න යන අතරතුර එයාට ටයිම් එකක් තිබ්බා. ඒ අතරතුර එයා එයාගේ ඉංග්‍රීසි එක්සෑම් එකට අදාළ දේවලුත් පාඩම් කරගෙන තමයි ගියේ. ඉතින් ඔන්න යාළුවව හම්බෙන්න යන ටිකේදී යාට එක්සෑම් එකට පාඩම් කරන්න පොඩි ටයිම් එකක් හම්බුණා. ඊට පස්සේ ඔන්න කමල් යාළුවව හම්බෙලා එන ගමන් ඔන්න රැට ඒගොල්ලන්ගේ ගෙදර අයත් එක්ක දින රාත්‍රී ආහාරයටත් එයාට යන්න පුළුවන්කම තිබ්බා. ඒකත් එයා තීරණය කරා. එතකොට යාළුවෝ හම්බෙලා එයාගේ රාත්‍රී ආහාරයට යන ටයිම් එක අතරතුරත් එයා ස්ටඩි කරා එයාගේ එක්සෑම් එකට. ඊට පස්සේ ඔන්න එයා රැත් ටිකක් ස්ටඩි කරලා පහුවදා නිදාගෙන ආපහු යාළුවෝ ටිකත් එක්ක ඒ ට්‍රිප් එක යන්න තීරණය කරා. ඔන්න ඔය ක්‍රමයට ඔයාට පුළුවන්කම තියෙන ප්‍රයොරිටයිස් කරගන්න ඔයාගේ ජීවිතයට වැඩිපුරම වැදගත්කමක් තියෙන ටාස්ක් මොනවද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ඒ ටාස්ක් එකින් එකට ප්‍රයොරිටි එක දීලා ඒ දේවල් එකින් එක ඉවර කරගෙන එන්න. ඊළඟ කාරණාව තමයි ඕවර්ෆිටින් කියලා කියන්නේ. ඉතින් ඕවර්ෆිටින් කියන එක අපිට ගොඩක් දුරට අහන්න හම්බෙන්නේ මැෂින් ලර්නින් වලදී. ඉතින් අපි මැෂින් ලර්නින් වලදී මොකක් හරි මොඩල් එකක් අපි ඩේටා දීලා අපි ට්‍රේනින් ඩේටා දීලා අපි ඒක ට්‍රේන් කරනකොට එයා කැප්චර් කරගන්නවා ඉම්පෝර්ටන්ට් ඩීටේල්ස්. හැබැයි මේ ඉම්පෝර්ටන්ට් ඩීටේල්ස් විතරක් නෙමෙයි රැන්ඩම් ඩීටේල්ස් ඒ වගේමයි නොයිස් එක මේ හැමදේමත් එයා කැප්චර් කරගන්නවා. ඉතින් මෙහෙම වුණාම පොඩි අවුලක් තියෙනවා. ඉතින් මෙන්න මේකට තමයි අපි කියන්නේ ඕවර්ෆිටින් කියලා. ඒ කියන්නේ එයා අවශ්‍ය දේවල් විතරක් නෙමෙයි අනවශ්‍ය දේවලුත් මේ මොඩල් එක ට්‍රේන් කරන්න පාවිච්චි කරනවා. මෙහෙම වුණාම වෙන ගැටලුව තමයි එයා ට්‍රේනින් ඩේටා වලට අනුකූලව ගොඩක් හොඳට මේ මොඩල් එක පර්ෆෝම් කරනවා. හැබැයි යාට අලුතෙන් මීට කලින් දැකලා නැති ඩේටා ටිකක්. එහෙමත් නැත්නම් එයාට මීට කලින් දැකලා නැති අලුත් එහෙමත් නැත්නම් පුවර්ලි ට්‍රේන් වෙච්ච ඩේටා ටිකක් දුන්නොත් ඔන්න මොඩල් එක හරි විදිහට පර්ෆෝම් කරන්නේ නැහැ. මොකද එයා ගොඩක් ස්පෙસિෆික් වෙලා තියෙනවා. එයාට පාස්ට් එකේ හම්බෙච්ච එක්සැම්පල් අනුව පර්ෆෝම් කරන්න මේ අලුතෙන් හම්බෙන ඒවාට නැතුව. මම ඔයාලට මේක බොහොම සරල එක්සැම්පල් එකක් දෙන්නම්. හිතන්න ඔයාට එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනවා. ඔයා ඒ එක්සෑම් එකට පාඩම් කරනකොට ඔයා මොකක් හරි සබ්ජෙක්ට් එක කී කන්සෙප්ට් ටික තේරුම් අරගෙන පාඩම් කරන්නේ නැතුව ඔයා කරන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ වගේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොය හොය ලියනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් උත්තර බල බල ලියනවා. ඊට පස්සේ ඔයා කරන්නේ MCQ වගේ දෙයක් නම් ප්‍රශ්නෙත් එක්ක උත්තරෙත් ඔයා කටපාඩම් කරගන්නවා. මේ ක්‍රමයට කරලා ඔයා එක්සෑම් එකට යනවා අර කී කන්සෙප්ට් ටික අවබෝධ කරගන්නේ නැතුව. දැන් මේ ක්‍රමයට ඔයා එක්සෑම් එකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔයාට අර පරණ විභාග ප්‍රශ්න පත්‍රම ආයෙම ඇහුවොත් ඔයාට කිසි ගැටලුවක් නැතුව හොඳටම පර්ෆෝම් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකම පොඩ්ඩක් එහෙ මෙහෙ කළා නම් ඒ ප්‍රශ්න ටික තියෙන්නේ ඔයාට ඒත් උත්තරේ දී ගන්න පුළුවන්. හැබැයි ඒ අලුතෙන් එන ප්‍රශ්න පත්‍රේ ඔයාට තියෙන්නේ ඒ කී කන්සෙප්ට් ටික පාවිච්චි කරලා අලුත් විදිහේ ප්‍රශ්නයක් නම් අන්න ඔයාට ඒ ප්‍රශ්නෙට ගොඩක් හොඳට උත්තර දීලා පර්ෆෝම් කරන්න බැරි වෙනවා. ඔයා එතන හිර වෙනවා. ඒ මොකද ඔයා කී කන්සෙප්ට් ටික තේරුම් අරගෙන ඕන එකකට ලෑස්ති වෙලා නෙමෙයි ගියේ. ඔයා පරණ පාස් පේපර්ස් ටික ස්ටඩි කරලා ඒකේ තියෙන ප්‍රශ්නයි උත්තරයි කටපාඩම් කරලා තමයි ඔයා එක්සෑම් එකට ගියේ. ඉතින් මම හිතන්නේ දැන් ඔයාට අවබෝධයක් ඇති කොහොමද මේක වෙන්නේ කියලා.
දැන් අපි කමල්ගේ එක්සාම්පල් එකනොත් පොඩ්ඩක් මේක ගමු. දැන් කමල්ට ෆෝන් එකක් ගන්න ඕන වුණා. කමල්ට ෆෝන් එකකින් අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි හොඳ ක්වොලිටි පින්තූරයක් ගන්න එක. ඒ වගේමයි හොඳ බැටරි ලයිෆ් එකක් යාට තියෙන්න ඕන, නිතරම charge කර කර ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ දෙක තමයි යාට අවශ්‍යම ෆීචර්ස් දෙක. හැබැයි එයා ෆෝන්ස් තෝරනකොට එයා ගොඩක් ඩීටේල්ස් එක අතරමං වෙලා ඉන්නේ. ප්‍රොසෙස් එක මොකක්ද? RAM එක මොකක්ද? මේකේ ඩිස්ප්ලේ එකේ තියෙන හර්ට්ස් ගාන මොකක්ද? මේකේ තියෙන software features මොනවද? ඉතින් මෙන්න මේ වගේ reviews, මේ වගේ තියෙන details එක තොගේ එක මෙයා පැටලිලා එකින් එකට ගිහිල්ලා ඉන්නවා. එයාට හරි විදිහේ decision එකක් ගන්න බෑ. මොකද එයාට අත්‍යවශ්‍යම දේ prioritize කරලා නෙමෙයි එයා අවශ්‍ය ෆෝන් එක හොයන්නේ. එයා අනිත් information ගොඩකත් පැටලිලා තමයි ඉන්නේ. සමහර වෙලාවට මෙයා මේ හොයලා බලන brands එයාට ලංකාවේ ගන්න විදිහකුත් නැහැ. ඒත් එයා එකින් එකට ගිහිල්ලා මේ ෆෝන් එක හොඳයි නේද? මීට වඩා මේක හොඳයි නේද? මේකේ ගානක් තියෙනවා, මේකේ මේ ෆීචර්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ ක්‍රමයට එයා එකින් එකට ගිහිල්ලා ඉන්නවා. ඔන්න දැන් ඔයාලට දැන් මතක් වෙන්න ඕන අර 137 ඔප්ෂන් එක මේකට දාන්නත් පුළුවන්. හැබැයි මෙයාට ඒ 137 ඔප්ෂන් එක දාන්නත් මෙයාට තාම තේරුම් ගන්න බෑ මොකක්ද අත්‍යවශ්‍ය දේ කියලා. ඉතින් ඔන්න මෙයා මෙහෙම මේකේ එරිලා ඉන්නකොට යාළුවෙක් ඇවිල්ලා අහනවා කමල්, ඔයාට මේ ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන්න ඕන මොකක්ද? ඔයා මේ ගන්න ෆෝන් එකේ ඔයාට අත්‍යවශ්‍යම දේ මොකක්ද කියලා යාළුවා අහනවා කමල්ගෙන්. කමල් එතකොට කියනවා මචං මට අවශ්‍යම දේ තමයි මගේ ඔන්ලයින් බිස්නස් එකට මට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දැක්කහම ඒකේ හොඳට ෆොටෝ එකක් කැප්චර් කරලා හොඳ සෝෂල් මීඩියා පෝස්ට් එකක් හදලා මට ඒක දාන්න පුළුවන් වෙන්න ඕන මගේ ඔන්ලයින් වෙබ්සයිට් එකට. එහෙම නැත්නම් මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට. ඊට පස්සේ මම කොහේ හරි ගියාට පස්සේ මට නිතරම ෆෝන් එක charge කර කර ඉන්න බෑ. හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන්න ඕන. අඩුම තරමේ පැය 12ක් 13ක්වත් එක දිගට මට වැඩ කරන්න පුළුවන්. එක දිගට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක මට ඉන්ටර්නෙට් යන්න පුළුවන් කියලා. ඔන්න. එතකොට එහෙනම් කමල්ගේ යාළුවා කියනවා ඔයාට අත්‍යවශ්‍යම ෆීචර්ස් දෙක මේකනේ. ඔයා බලන්න ඔයාගේ මෙන්න මේ ෆීචර්ස් දෙකට වැඩිපුරම සපෝට් එකක් දෙන, වැඩිපුරම හොඳටම මෙන්න මේ ෆීචර්ස් දෙක දෙන ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඇඩ්වයිස් එකක් දුන්නට පස්සේ කමල්ට පුළුවන් වෙනවා එයාට අවශ්‍ය කරන හොඳම ෆෝන් එක තෝරගන්න එයාගේ වැඩේට අදාළව. හරි, ඔන්න ඔය කාරණා ටික තමයි ඉතින් මට මේ Algorithms to Live by කියන පොතෙන් ඔයාට කියන්න අවශ්‍ය වුණේ. ඉතින් සමහරලාවට මේ පොතේ නම දැක්කහම, පොතේ පින්තූරය දැක්කහම ඔයාට හරියට හිතෙනවා මේක මාර කම්ප්ලෙක්ස් පොතක් නේ, මේකේ තියෙන දේවල් මම කොහොමද තේරුම් ගන්නේ කියලා. නෑ, බොහොම සරල දේවල් තමයි මේ පොත්වල තියෙන්නේ. ඉතින් ඒ වගේමයි ඔයා මේ කියවන ගොඩක් self help book වල, ඒ වගේමයි ව්‍යාපාර හා සම්බන්ධ පොත්වල ඔයාට හිතෙන්න පුළුවන් දේවල් කියවන්න කලින් මේවා තියෙන හරිම සංකීර්ණ කරුණු. මම කොහොමද මේ දේවල් මගේ ලයිෆ් එකට ඇතුළත් කරගන්නේ කියලා. හැබැයි එහෙම කියන්නේ එක්කෝ ඒ පොතේ තියෙන දේ සංකීර්ණ විදිහට තමයි කියලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාට ඒ පොත දැක්කහම බය වෙනවා ඒ දේ කියව ගන්න බැරුව. නමුත් මේ ගොඩක් පොත්පත්වල තියෙන බොහොම සරල කාරණා ඔයාගේ ලයිෆ් එකට ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඒ බොහොම සරල එක පොඩි දෙයකින් ඔයාගේ ලයිෆ් එකට ගොඩක් ලොකු ටර්නින් පොයින්ට් එකක් ඔයාට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පොතේ තියෙන කාරණා මෙච්චරක් නෙමෙයි, තව කාරණා කිහිපයක් තියෙනවා එක්ස්ප්ලেইন කරලා. ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ පොත අරගෙන කියවන්න පුළුවන්. ඉතින් මේ පොත මීට කලින් කියවපු කෙනෙක් නම් ඔයාට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා මේ පොතෙන්. ඒ වගේමයි මම මේ පොත කියවලා මම දේවල් තේරුම් ගත්ත විදිහට තමයි රියල් ලයිෆ් එකේ එක්සැම්පල් එකකට දාලා ඕගලන්ට මේ දේවල් ඉදිරිපත් කරේ. සමහර වෙලාවට එකම කාරණාව මම තේරුම් ගත්ත විදිහ සහ ඔයා තේරුම් ගත්ත විදිහ දෙකක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඒවත් තියෙනවා නම් ඔයාට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න, අපිට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. එහෙනම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න හොඳයි වගේ නම් ඔයාට පුළුවන් මේක ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු.